අද මම කතා කරන්න ආවේ ඇටොමික් එක්ස් සහ ඒලියන් එක්ස් අතර ෆයිට් එකක් ගියොත් මේ දෙන්නගෙන් කවුද දිනන්නේ කියලා බලන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි මුලින්ම දැනගමු කවුද මේ ඇටොමික් එක්ස් කියන්නේ. ඉතින් මේ ඇටොමික් එක්ස් කියන්නේ ඒලියන් එක්ස් සහ ඇටොමික් කියන ජීවීන් දෙදෙනාගේ එක කම්බිනේෂන් එකක්. ඉතින් මේ කම්බිනේෂන් එක සිදු කරන්නේ බයෝ ඔම්නිට්‍රික්ස් එක විසින්. දැන් අපි බලමු ඇටොමික්ස් කියන්නේ කවුද කියලා. ඇටොමික්ස් කියන්නේ ගොඩක් පවර්ෆුල් ජීවියෙක්. ඉතින් මෙයාගේ පවර්ෆුල් බ්ලාස්ට් එකකින් යුනිවර්ස් එකට උනත් ලොකු හානියක් කරන්න පුළුවන්. ඒ වගේම මෙයාට විවිධ ෆයිටින් ස්ටයිල්ස් තියෙනවා. ඒ කියන්නේ එක එක ක්‍රම අනුව මෙයා ෆයිට් ගන්න හරිම දක්ෂයි. ඒ වගේම මේ ඇටොමික්ස් කියන ජීවීන් ගොඩක් ආචාරශීලීන් ජීවී විශේෂය. ඉතින් අපිට සීරීස් එක පුරාම දැක ගන්න ලැබුණා මෙයාගේ ආචාරශීලීත්වය කොච්චර දුරකට හොඳද කියලා. ඉතින් කොහොම වුණත් ඇටොමික්ස් කියන්නේ ඒලියන් එක්ස්ට විතරක් දෙවෙනි වෙන ජීවියෙක්. අපි දැන් බලමු ඒලියන් එක්ස් කියන්නේ කවුද කියලා. ඒලියන් එක්ස් කියන්නේ කොස්මික් පවර් එකකින් බල ගැන්වුණු එක පවර්ෆුල් ජීවියෙක්. ඉතින් ඒ වගේම අපිට මේ සීරීස් එක තුලදී දැක ගන්න ලැබුණු විදිහට ඒලියන් එක්ස් කියන්නේ බෙන්ටන් යුනිවර්ස් එකේ ඉන්න පවර්ෆුල්ම ජීවියා. ඉතින් ඒ කියන්නේ මෙයාට රියැලිටි එකක් උනත් වෙනස් කරන්න පුළුවන්. ඉතින් මේ ඒලියන් එක්ස් කියන පවර්ෆුල් ජීවියා වගේම ඇටොමික්ස් කියන පවර්ෆුල් ජීවියගේ කම්බිනේෂන් එකක් තමයි මේ ඇටොමික් එක්ස් කියන්නේ. ඉතින් මේ කම්බිනේෂන් එක කරන යොදාගන්නේ බයෝමෙට්‍රික්ස් කියන බෙන්ටෙන් ෆියුචර් ටයිම්ලයින් එකේ බෙන් 10000 ඉතින් යූස් කරන එක ඔම්නිට්‍රික්ස් එකකින්. ඉතින් මේ විදිහට බයෝමෙට්‍රික්ස් එකෙන් එක කම්බිනේෂන් එකක් කරනකොට කවුරු හරි ජීවීන් දෙදෙනෙක් අපි ගත්තොත් ඒ ජීවීන් දෙදෙනාගේ පවර් එකෙන් භාගි විදිහට තමයි ඇඩ් වෙන්නේ. ඒ කියන්නේ 150 විදිහට. ඉතින් එතකොට මේ ඇටොමික් එක්ස් කියන්නේ ඒලියන් එක්ස් ගේ පවර් එකෙන් half වගේම ඇටොමික් එක්ස් පවර් එකෙන් half විදිහට තමයි අපිට දැක ගන්න ලැබෙන්නේ. හරි අපි දැන් බලමු මේ විදිහට 50% විදිහට බලය ලැබිලා නිර්මාණය වුණු ඇටොමික් එක්ස් සහ ඒලියන් එක්ස් අතර ෆයිට් එකක් කියොත් කවුරු දිනයිද කියලා. ඇටොමික් එක්ස් කියන්නේ ගොඩක් පවර්ෆුල් ජීවියෙක්. ඉතින් ඒ වගේම ඒලියන් එක්ස් කියන්නේ පවර්ෆුල් ජීවියෙක්. සමහර අය කියන්න පුළුවන් ඇටොමික් එක්ස්ගේ ඒලියන් එක්ස් වගේම ඇටොමික්ස් පවර් තියෙනවා කියලා. හැබැයි ඇටොමික්ස් 150ක් වගේම ඒලියන් එක්ස්ගේ 150ක් විදිහට තමයි මේ ඇටොමික්ස් එක්ස් හැදලා තියෙන්නේ. ඉතින් එතකොට මේ ඇටොමික්ස් එක්ස්ට කවදාවත් ඒලියන් එක්ස්ගේ ෆුල් පවර් එක ලැබිලා නැහැ. ඒලියන් එක්ස් කියන්නේ ඇටොමික්ස්ට වඩා ගොඩක් පවර්ෆුල් ජීවියෙක්. මොකද කිව්වොත් ඇටොමික්ස් කියන්නේ මොකක් හරි බ්ලාස්ට් එකක් කළා විනාශයක් කරන්න පුළුවන් කෙනෙක් පමණයි. හැබැයි ඒලියන් එක්ස් කියන්නේ විනාශ කිරීම වගේම නැවත දෙයක් සෑදීමට පවා බලය තියෙන ජීවියෙක්. ඇටොමික්ස් තියෙන්නේ එක යුනිකෝ එක පවර් එකක් විතරයි. හැබැයි ඒලියන් එක්ස් කියන්නේ විවිධ පවර්ස් රැසකින් යුත් ජීවියෙක්. මෙයාට පුළුවන් ටයිම් එක රීප්ලේස් කරන්න, රියැලිටි එකක් වෙනස් කරන්න, ටයිම් එක හරහා ගමන් කරන්න වගේම ඕන දෙයක් විනාශ කරන්න. ඒ වගේම අපි සීරීස් එකේ දැකපු විදිහට මේ ඒලියන් එක්ස්ට පුළුවන් නැති වෙලා ගියපු යුනිවර්ස් එකක් උනත් හදන්න. ඉතින් එතකොට මේ ඇටොමික් එක්ස්ට මේ පවර්ස් නැද්ද? ඔව්. ඇත්තටම කිව්වොත් මේ ඇටොමික් එක්ස්ට පවර්ස් නැති වෙන්න පුළුවන්. මොකද කිව්වොත් ඒලියන් 150ක් කියන්නේ ලොකු පවර් එකක්. හැබැයි මේ ඇටොමික්ස් එක්ස්ගේ පවර් එකයි ඒලියන් එක්ස්ගේ පවර් එකයි එකතු වුණත් සම්පූර්ණ පවර් එකක් තියෙන ඒලියන් එක්ස් කෙනෙක් එක්ක හැප්පෙනවා කියන්නේ ගොඩක් අමාරු දෙයක්. මොකද කිව්වොත් මේ ඇටොමික් එක්ස්ට නැති වෙන්න පුළුවන් මේ ඒලියන් එක්ස්ට තියෙන සමහර පවර්ස්. ඒ කියන්නේ රියැලිටි එක වෙනස් කිරීම වගේ දේවල්. ඉතින් මේ විදිහට බලනකොට ඒලියන් එක්ස්ට දිනන්න ලොකු chance එකක් තියෙනවා. හැබැයි මේ ඇටොමික් එක්ස්ගේ එක ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. ඒක තමයි අපි දන්නවා බෙන්ටෙන් ඒලියන් එක්ස් විදිහට ට්‍රාන්ස්ෆෝම් වුණාට එයාට සෙලින සහ බෙලකස්ව එක තීරණයකට ගන්න ඕන. හැබැයි මේ ඇටොමික් එක්ස් විදිහට ට්‍රාන්ස්ෆෝම් වෙනකොට එහෙම දෙයක් කරන්න ඕනේ නැහැ. මොකද කිව්වොත් මේ ඒලියන් එක්ස්ගේ half power එකක් විතරයි මේ ඇටොමික් එක්ස්ට තියෙන්නේ. ඒක නිසා කොහොමදවත් මේ සෙලින සහ බෙලකස්ගේ කැමැත්ත අවශ්‍ය වෙන්නේ නැහැ මේ වෙලාවේදී ඒලියන් එක්ස්ගේ power එක යූස් කරන්න. කොහොම වුණත් ඇටොමික් එක්ස්ට වඩා ඒලියන් එක්ස් ඉන්නේ ගොඩක් ඉහළ ලෙවල් එකක. මේක තවත් සරලව පැහැදිලි කරොත් අපි ඇටොමික්ස්ගේ පවර් එක 100ක් කියලා ගත්තොත් ඒලියන් එක්ස්ගේ පවර් එක 200ක්. එතකොට ඇටොමික්ස් එක්ස්ගේ පවර් එක තමයි 150. මොකද කිව්වොත් ඒලියන් එක්ස්ගේ 100ක් සහ ඇටොමික්ස්ගේ 50ක් විදිහට තමයි මේ ඇටොමික්ස් එක්ස් හැදෙන්නේ. ඒ වුණත් මේ ඒලියන් එක්ස් කෙනෙක් තවමත් ඇටොමික් එක්ස්ට වඩා ඉදිරියෙන් ඉන්නේ. මොකද කිව්වොත් එයාගේ පවර් එක 200යි. ඉතින් මම මේ දැන් එක්ස්ප්ලেইন කරපු එක කොහෙවත් ඔෆිෂියලි කන්ෆර්ම් කරපු ගන්න නෙවෙයි. මේක සරලව පැහැදිලි කරගන්න ඕන හින්දා තමයි මම මේ විදිහේ උදාහරණයක් ගත්තේ. ඉතින් මේ විදිහට බලනකොට අපිට තේරෙනවා ඒලියන් එක්ස් කියන්නේ ගොඩක් පවර්ෆුල් ජීවියෙක් කියලා. මොකද කිව්වොත් ඒලියන් එක්ස්ට ඕන මේ ඇටොමික් එක්ස් මේ යුනිවර්ස් එකෙන් වයිප් කරලා දාන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට මේ වීඩියෝ එක ඉවරනවා. ඔයාගේ අදහසත් යටින් කමෙන්ට් කරගෙන යන්න.